එහෙනම් මේ ආපදාවලදී කොහොමද පූර්ව සූදානම් වෙන්නේ සහ මිනිස්සුන්ට දේවල් කරන්න කියන සම්බන්ධයෙන් අපි නැවත ආයෙ පොඩ්ඩක් මිනිස්සුන්ගේ පැත්තෙන් හිතලා මේ යාන්ත්‍රණයන් මේ චක්‍රලයක මේවා වෙනස් කරන්න ඕන කියලා අදහස් දින මේ අපි අනුකම්පාව පටන් ගන්න අපි මේ ඇන්ගල් එකෙන් තමයි බලන්නේ. ඒක මේ විදිහේ ඔකට හොඳටම උත්සාහ කරන නැති ඔකට හොඳටම දේවල් කරන්න නැති නමුත් ඒ දිහා ගියපු දේවල් කරන්න පුළුවන්ද? කළ යුතුද? දැන් ඇත්තටම බිමේ තියෙන ගැටලු මොනවද? ඒ කියන ටික එකතු කරගෙන අපිට අනුකම්පාව කතා කරන සමාජයේ තියෙන වෙනස් කර ගන්නවා. කොහොමත් අපි කොයි ආකාරයෙන්වත් ඕනම වෙලාවකදී අපි නිලධාරීන් වචනයක් කෝල් එකක් දුන්නාට පස්සේ ඒක තුරගෙන රැස් කරගන්න පුළුවන් යාන්ත්‍රණයක් අපි මිනිස්ත්‍රික් තුළ තියෙනවා. ඒක ගානකට නියෝජනතුමත් අපිට තාමත්ම සහාය වෙනවා. මේ ආපදාව නිසා දැනට අපිට වාර්තා විදිහට පෞල් 11074ක පුද්ගලයන් 35639ක් විදිහට වාර්තා කරලා තියෙනවා. මේක තවදුරටත් මේක ප්‍රමාණය වෙනස්. වැඩි. දැන් වැඩි දවසින් දවස වැඩි වෙන ප්‍රමාණය. ආපදා සාහස මධ්‍යස්ථාන ආර්ගෙන් අමාත්‍යාංශය ලැබුවට පස්සේ අවශ්‍යතාවය තමයි ඒ අමාත්‍යාංශයත් අපිට වහවහ ඉන්දත් ප්‍රතිපාදනය කරනවා. දැන් මිලියන 12කට ආසන්න ප්‍රමාණයක් වතුර බෙදීම සම්බන්ධයෙන් මුදල් ප්‍රතිපාදන දෙන්න කරලා තියෙනවා. ඉතින් අපි දැනුම් දුන්නාට පස්සේ අතන කියන්න ඕන රජයේ එක තැනක් නෙමෙයි ඒ සියලුම අය උදව් කරන මෙතන මේ දිසාස්තිකයේදී අපි හැමතුණේ අපි වැඩි දියුණු කළ යුතු නළලින් ප්‍රමාණය දැන් අපි කොට්ටාශ 11ම හමුවට තියෙනවා 257ක් තියෙනවා අලුතින් ඉදිකල යුතු හැම කොට්ටාශෙම කිව්වා දැන් මේකේ තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි කරු හැමතුණේ යාන්ත්‍රණයේ ශක්තිමත් නමුත් උට මූලාශ්‍ර යන මූලාශ්‍ර වල අඩුවක් තියෙනවා ඒසයි දිසාස්තික හඳුනාගෙන අපි මේ ආයත රාජ්‍ය ආයතන අතර වගේ බිම් මට්ටමේදී මේක ඉතාමත්ම ප්‍රශස්ත ආකාරයෙන් හොඳයි දිස්ත්‍රික් ක්‍රියාත්මක වෙනවා කර්මනියෝජනතුමාගේ අනුකම්පාතුමාගේ නිරන්තර උපදෙස් අනුව අපි රැස් වෙලා දැන් මේ දිසාස්ත්‍රයේ මාසික 30 මම මේ කතා කරන්නේ සම්පාදන මණ්ඩලයයි අපි ඔක්කොම මෙතන රැස් වෙලා අපි මේකට කොහොමද මුහුණ දෙන්නේ කියලා කෙටි කාලයක විසඳුමක් විදියට කුණුකන්වේ ජල ප්‍රමාණයක් මෙහෙට ගේන. ඊට පස්සේ දීනෝන අලුතෙන් මූලාශ්‍ර හොයාගන්න. ඒක වාසනා සතුටු කියන්න අපිට කුණුකන්වේ ඝන මීටර 1500ක් අපිට ගේන්න පුළුවන් වුණා. ඒ අප්‍රතිහත ඒ විසමහන්සේ නිසා. ඒ වගේ දීනෝන වලින් අපි ඝන මීටර 800ක් හොයාගත්තා අලුතෙන් මූලාශ්‍රයක් විදියට. වෝටර් බෝඩ් එකෙන් බවුසර් පොයින්ට් එකෙන් බවුසර් එක වතුර ගන්න පුළුවන් තැන මොනවද කියලා වෝටර් බෝඩ් එකෙන් ලයිස්ට්ුවක් දෙන්න. ලොකේෂන් එකත් එක්ක. ඒක ඒකම බේරගන්න. ඊළඟදී දැන් තියෙන නළලි සුද්ධ කරලා බවුසර් පොයින්ට් බවට පත් කරන්න පුළුවන් ඒවනේ. ඒකට වෝටර් බෝඩ් එකෙන් ග්‍රවුන්ඩ් බෝඩ් එකෙන් දෙන්න. ඒකට ප්‍රශ්න තියෙන්නේ ක්ලාස් කරන්න ගිය 3 ලක්ෂයක් ගානක් යනවා. මිනිස්සුනේ හැබැයි ඒකේ එක්ස්පීරියන්ස් තියෙන කට්ටිය ගන්න හැබැයි සර් ගත්තොත් තේරෙනවා. සත් දෙකකින් හතරෙන් කට්ටිය යම් ප්‍රමාණයක් සුද්ධ කරලා දෙන්න පුළුවන්. නමුත් ඒකට මුදල් ඕනේ. ඒකට ඒ ලයිස්ට්ුව වෙනම පටලන්න බෑ. අලුතෙන් අහන ඒවා පටලන්න බෑ. තියෙනවා ෆ්ලෂ් කරලා ඉන්සර්ට් කරලා දෙන්න. සති දෙකක් ඇතුළත අපි දැන් 68 සති දෙකක් ඇතුළත කරලා දෙන්න පුළුවන්. හැබැයි මිලියන 10යි. කියලා එක ඩිසිල් එකක් වුණා දෙන්න. රිපෝට් එකක් අපිට දෙන්න. ඒකෝට මෙතන හදිසි එකක් සති දෙකක් ඇතුළත අපිට නිවාශය 60ක් 70ක් සුද්ධ කරලා දෙන්න පුළුවන්. ඒක මෙහෙම. ඒක ග්‍රවුන්ඩ් එකෙන් කරලා දෙන්න. පොදුලින් තියෙන පිටසල එක ගන්න. ඒ පොදුලින් සම්බන්ධයෙන් අවධානය යොමු වෙලා ඇති. නමුත් ගෙවල් වල තියෙනවා ඒ වලින් වතුර ගන්න ඕනේ මම ඉස්සලා කිව්වා වතුර ගන්න පුළුවන්. ගෙවල් 10කට වතුර දෙන්න පුළුවන්. ඒවා දෙන්න කියපුවාම ප්‍රාදේශීය භාගයෙන් ගිහලා හැම මොකද හැම ඉඩම් වලම පැනපැන හැම දෙයකටම පැනපැන යන්න බෑනේ. ඒක හොඳ වැඩේ තමයි. එයාට සුද්ධ කර ගන්න සුද්ධ කරන් දීලා ඉඩ ඇරලා එයාගෙන් අපි සල්ලි දීලා ගන්න. ඒක විදුලි සුද්ධ කරන් සල්ලි දෙන්න ඕනේ නෑ. හැබැයි එයා නිදෙන් අපි සල්ලි දීලා ගන්නකොට එයාගේ වැඩේ කරගන්න. ඒකට ඕනම මිකනිසම් එකක් හදන්න. ඒක උඩ අර පවුල් කෙලකෝ දින් ජල මුලාසත් අපි ඕක ගන්නවා. පොදුවේ තියෙන ගන්නවා නල්ලි වගේ රස කරලා ගන්නවා අලුතෙන් හදන ඒවා දීර්ඝ කාලීන සරස්වක් සහිතව පටන් ගන්නවා නේද එහෙනම් මේක එකට ලින්ක් කරන්න විශේෂයෙන් මේ සල්ලි ගෙවන එක සම්බන්ධයෙන් ආපදායකින් ගෙවන්න පුළුවන් දෙයක් කියන එක බලලා ඒකට අපි ඉක්මනට උගත ආවොත් එහෙනම් අපිට අර චක්‍රලේක වෙනස් කරන ඒවාට අවධානය යොමු කරන්න පුළුවන් 147ක් ප්‍රජාතලයේදී තියෙනවා මේ 147ම බැලුවම දැන් සමහර එෆෙක්ට්ලා තියෙනවා ඉදිරියේදී එෆෙක්ට් වෙන්න පුළුවන් එෆෙක්ට් වෙච්ච ඒවාට මේ වෙලාවේ කරන්න තියෙනවා. සමහර ඒවා ෆ්ලෂ් කරන්න ඕනේ, සමහර ඒවා අලුතෙන් හදන්න ඕනේ. එෆෙක්ට් වෙමින් තියෙන ඒවාට කලින් සූදානම්ක් ඉපේ. මොනවද මේ 148 ගැන මිහිතලා සම්පූර්ණ මොකද වාර්තාවක් හැදුවද ඔබට? ඔව් සර්. ලක් වෙන්න කලින් හඳුනගෙන ඒකට පූර්වානුමතිය මොකද? එහෙම 148 ගැනම අපි වාර්තාවක් හදලා දෙනවා. එහෙනම් ෂෝට් ටර්ම් අපිට එක ජල පුරාශ්‍රයක් නම් රැක් ගන්න පුළුවන්. ඒකට එක යෝජනාවක් ලබන්න.
ඉමීඩියට් ඒවා ටික අපිට එවන්න වෙන කරන අය. අනිත් ඒවා යවන්න ඉමීඩියට් එක අපිට